අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලට මේ වයර් කෝඩ් එකක ෆොටෝ එකක් තමයි දිස්සෙන්නේ. මේ වයර් කෝඩ් එක බැලු බැලමට ඔයාලට බලා ගන්න පුළුවන් මේ වයර් කෝඩ් එක පිච්චිච්ච එකක්. ඒ කියන්නේ දැන් මේ මං ඊතල වලින් පෙන්නන තැන් වලට ඔයාලා ප්ලග් ටොප් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරාට නිසියාකාරව සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලූස් කනෙක්ෂන් එක තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ සම්බන්ධ කරන ප්ලග් ටොප් එක තදට වදින්නේ නැහැ. ප්ලග් ටොප් එක බුරුල්ල තමයි මේ වයර් කෝඩ් එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් එහෙම වුණාම තමයි මේ ඔයාලට පේන විදිහට වයර් කෝඩ් එකේ සමහර තැන් ප්ලාස්ටික් එකත් එක්ක උණු වෙන්නේ. ඉතින් මේ වයර් කෝඩ් ගන්න එපා කියලා අපි මීට කලින් වීඩියෝස් අපි ඕන තරම් දාලා තියෙනවා. ඒත් හරියට අවබෝධයක් නැහැ කට්ටියට. මේ වයර් කෝඩ් එකේ ක්වොලිටිය අද මම මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. මේවා ගන්න එපා කියන ප්‍රධාන හේතු ටික අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. අපි upload කරන වීඩියෝස් වලට notification එකක් විතර ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. මම ඒ wire code එකම ඔයාලට මම අඳුරන shop එකකින් මේක මම පොඩ්ඩක් ඉල්ලගත්ත වීඩියෝ එක දාන්න ඕන හින්දා මේ තින්නේ ඒ wire code එකක්. අපි බලමු මේකේ quality එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ අපිට මොන වගේ තැන් වලින්ද කියලා. දැන් මේකේ plug top එක ගත්තොත් මේකේ plug top එක නිෂ්පාදනය කරලා තියෙන්නේ මේක ශ්‍රී ලංකා කියලා ගහලා තියෙනවා. ඒ වුණාට මේක ඇත්තටම බාල plug top එකක්. සමහරවිට මේවා මේ ගෙවල් වල හදන ඒවාත් වෙන්න පුළුවන්. හරිද? ඉතින් මේකට අමුද්‍රව්‍ය පාවිච්චි කරන දේවල් බැලුවොත් මේක ප්ලාස්ටික් එක ගොඩක්ම ක්වොලිටි ප්ලාස්ටික් එකක් නෙවෙයි. හරිද? ඒ වගේම තමයි මේ සම්බන්ධ කරලා තියෙන කෝරු තුන. අපිට මේ විදිහට අතින් නවලා කඩන්න පුළුවන්. හරිද? ඒකත් එකක්. ඇත්තට මේක පිත්තල කියලා කිව්වට සමහර විට මේක පිත්තල උනත් මේක මිශ්‍ර පිත්තල ලෝහයක් වෙන්න පුළුවන්. කියන්නේ යකඩ සහ පිත්තල කියන ලෝහ දෙක මිශ්‍ර කරලා හදන ලෝහයක් වෙන්න පුළුවන්. හරිද? ඒකයි මේක ගොඩක්ම ශක්තිමත් පිත්තල ඔරිජිනල් පිත්තල නෙවෙයි. ඒකත් එකක්. ඉතින් මේ ප්ලග් ටොප් භාවිතයෙන් අයින් කරලා තියෙන්නේ. ඉතින් මේවා විකුණන්නත් තහනම් ඒ වුණාට කඩවල් වල තියෙනවා මේවා නීතියෙන් පිට පැනලා මේගොල්ලන්ට අවශ්‍ය විදිහට මේවා විකුණනවා සහ මේකට නිසියාකාරව නීතියක් දැනට ලංකාවේ නැහැ. තියෙනවා නම් මේවා කඩවල විකුණන්න බැහැනේ. තාමත් කඩවල අපිට මේවා මිලදී ගන්න පුළුවන්. ඒක එක. ඒ වගේම තමයි මේකට පාවිච්චි කරලා තියෙන වයර් එක. මේක මේ ෆ්ලෙක්සිබල් වයර් එකක්. සාමාන්‍යයෙන් අපි ප්ලග් වයරින් කරන මේ වයර් පාවිච්චි කරන්නේ නැහැ. බල්බ් වයරින් කරන්න තමයි මේ අපි පාවිච්චි කරන්නේ. විශේෂයෙන් ඉලෙක්ට්‍රික් කෙටල්, රයිස් කුකර්, oven, blender, ෆ්‍රිජ් ඒ වගේ ඒවා මේ වයර් කෝඩ් එකට සම්බන්ධ කරන්න කොහෙත්ම හැකියාවක් නැහැ. සම්බන්ධ කරත් මේ වයර් කෝඩ් එක ඉතාමත් මේ ඉක්මනින් පිලිස්සලා යනවා. නැතහොත් ඔයාලගේ විදුලි උපකරණය අනිවාර්යයෙන්ම දෝෂයට ලක් වෙන්න පුළුවන්. හරි. දැන් ඔයාලා දැන් මේ වයර් කෝඩ් එක අපි ගත්තොත් මේක රවුම් පින් එක තියෙන. එහෙම නැත්නම් ඇම්පියර් 5 ප්ලග් ටොප් එකත් මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම කොටු පින් ප්ලග් ඇම්පියර් 13 ප්ලග් ටොප් එකත් මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. දැන් ඔයාලා බැලුමට බලන්න මම මේක සම්බන්ධ කරාට ඊටමම ඉක්මනින් සහ මේක ගොඩක් තද නැහැ. මේක නිකම්ම අපිට ගලවන්න පුළුවන්. හරිද? එහෙනම් ඒක තමයි මම කියන්නේ මේක ලූස් කනෙක්ෂන් මේ වයර් කෝඩ් වල ප්ලග් ටොප් සම්බන්ධ කරාට ලූස් කනෙක්ෂන් වෙනවා. හරි. ලූස් කනෙක්ෂන් වෙන්නේ කොහොමද කියලා පෙන්නන්නම්. මේ වයර් කෝඩ් එක දැන් මම අනිත් පැත්ත හරවනවා. බලන්න මේකේ විදුලිය ලබා දෙන වයර් තුන මේ විදිහට තියෙනවා. මේක එර්ත් එකටත් කම්බියක් සම්බන්ධ කරලා තියෙනවා. ඊට පස්සේ නියුට්‍රල් එක තියෙනවා, ලයිව් එක තියෙනවා. මේකේ මෙතනින් මේ වයර් තුන සම්බන්ධ කරාට මෙතනින් එහාට කරන්ට් එක යන්නේ මෙන්න මේ වගේ හීනි තඹ කම්බියක් හරහා. මේක 104 වයර් එකක් තියෙන ගේජ් එක තියෙන කම්බියකුත් නෙවෙයි. ඊටත් වඩා ගොඩක් ඝනකම අඩු කම්බියක්. ඔයාලට වීඩියෝ එකේ පේනවා කියලා මම විශ්වාස කරනවා. හරි. ඉතින් බලලා හිතන්න මේ වගේ කම්බියක් හරහා අපිට ඇම්පියර් 6ක් ඇම්පියර් 5ක් යවන්න පුළුවන්ද?
හරිද? ඒකයි මම කියන්නේ මේවට මේ ඉලෙක්ට්‍රික් අයන්, රයිස් කුකර්, oven, fridge ඒවා ගහන්න එපා කියලා කියන්නේ. මේක ඇත්තටම ගොඩාක් බාල වයර් කෝඩ් එකක්. මේකෙන් මෙතනින් එහාට යන කරන්ට් එක යන කම්බිය ඊටාමම සුදුසු කම්බියක් නෙවෙයි. මේක හරහා ඔයාලා විදුලි ස්ත්‍රික්කයක් එහෙම නැත්නම් කෙටල් එකක් අයන් එකක් ඒව සම්බන්ධ කරත් වැඩ කරත් ඒ වැඩ කරනකොට මේක හරහා හයි ඇම්පියර් එකක් ගන්නකොට මේවා ගොඩාක් රත් වෙනවා. රත් වෙනකොට මේ තහඩුත් එක්ක තමයි රත් වෙන්නේ. එතකොට මේ වටේ තියෙන ප්ලාස්ටික් කෑලි වල තහඩු සම්බන්ධ වෙන හින්දා මේ ප්ලාස්ටික් කැලිත් එක තමයි රත් වෙලා උණු වෙලා එන්නේ. හරිද? එතකොට දැන් ඔයාලා මේ විදිහට ප්ලග් ටොප් සම්බන්ධ කරනවානේ. දැන් අපි තුන් මෙන්න මේ විදිහට ප්ලග් ටොප් සම්බන්ධ කරනවා. සම්බන්ධ කරාට පස්සේ ඔයාලා බලන්න මේ තහඩු කැලි මේ තහඩු කැලි වලට තමයි මේවා සම්බන්ධ වෙන්නේ. තද වෙන්නේ, හිර වෙන්නේ. දැන් මම මේ තහඩු කැලලක් මේ විදිහට එළියට අරන් පෙන්නනවා. මේ බෙලෙක් කැලි වගේ තහඩු කැලි ටිකක් තියෙනවා. ඉතින් මේවා හරහා කොහොමද කරන්ට් එක ගමන් කරන්නේ? දැන් මේවා ටික කාලයක් ඔයාලා වයර් කෝඩ් එක අලුතෙන් ගත්තාම නම් මේවා ටිකක් තදට තියෙන්නේ. ටික කාලයක් ප්ලග් ටොප් මේවට සම්බන්ධ කරනකොට ගලවනකොට ආයි සම්බන්ධ කරනකොට මාස කිහිපයක් යනකොට මේවා මේ තත්ත්වෙම තියෙන්නේ නැහැ. මේ හැඩය වෙනස් වෙනවා. මේවා තියෙන ටෙන්ෂන් එක අඩු වෙනවා. ගොඩක් තදට වදින එක නවතිනවා. එතකොට මේ ඇතුලේ සම්බන්ධ කරාට ලූස් හිර වෙන්නේ නැහැ. ඒ හිර වෙන්නේ නැතුනහම තමයි අර විදිහට විදුලිය සම්බන්ධ වෙනවා විසන්ධ වෙනවා. සම්බන්ධ වෙනවා විසන්ධ වෙනවා. එතකොට එහෙම වුණාම මෙන්න මේ කම්බියත් එක්ක මේ තහඩු කෑල්ල ගොඩාක් රත් වෙනවා. රත් වුණාම මොකද වෙන්නේ? මේ ප්ලාස්ටික් එක උණු වෙන තරමටම රත් වෙනවා. එතකොට මේ ප්ලාස්ටික් එකත් එක්ක උණු වෙනවා මේක. අපි සම්බන්ධ කරලා තියෙන ප්ලග් ටොප් එක කොච්චර ඔරිජිනල් එකක් වුණත් වැඩක් නැහැ. මේක බාලින්දා මේ ඔක්කොමත් එක්ක උණු වෙනවා. මේ බලන්න මේ වගේ වයර් කෝඩ් එකට සම්බන්ධ කරපු ප්ලග් ටොප් එකක් මේ තියෙන්නේ. මේකේ බලන්න මේ පැත්තේ තමයි ලයිව් වයර් එක අපි සම්බන්ධ කරන්නේ. මෙන්න මෙතෙන්ට ෆියුස් එක තියෙන්නේ අත බලා ගන්න. දැන් මේ මෙතන මේ බලන්න මේ උණු වෙලා තියෙන්නේ. මේක මට මේ කම්ප්ලේන් එකකට ආපු රයිස් කුකර් එකක තිබිච්ච ප්ලග් ටොප් එකක් මේ. මම ගලව ගත්තේ පෙන්නන්න. දැන් මේක මම ෆියුස් එකත් වලට අයින් කරලා පෙන්නන්නම්. මේක ඇත්තටම මේ බලන්න මේ ප්ලාස්ටික් එකත් එක්කම උණු වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේකයි කියන්නේ මේ වගේ බාල වයර් කෝඩ් පාවිච්චි කරන්න එපා කියලා. දැන් අපි හිතුව මේක ෆ්‍රිජ් එකකට ඔයාලා සම්බන්ධ කරා කියලා. මේ විදිහට ෆ්‍රිජ් එකට සම්බන්ධ කරාට පස්සේ මේ ෆ්‍රිජ් එකේ ප්ලග් ටොප් එක කියලා හිතමුනේ. ෆ්‍රිජ් එක සාමාන්‍ය ඔන් වෙනකොට කරන්ට් එක වැඩිපුර ගන්නවනේ. කරන්ට් එක වැඩිපුර ගන්නකොට ටිකක් වෙලා විනාඩියක් විතරට කරනවා. ආයි මේකේ ලූස් කනෙක්ෂන් හින්දා ආයි ඕෆ් වෙනවා. ආයි සම්බන්ධ වෙනවා, ආයි ඔන් වෙනවා, ආයි විසන්ධ වෙනවා. එතකොට ඇම්පියර් එක වැඩි හින්දා මේක රත් වෙනවා. රත් වෙනකොට අර ෆොටෝ එකේ තිබ්බා වගේ මේ ප්ලාස්ටික් කෑලිත් එක්ක උණු වෙලා ඉන්නේ. ඒක නිසා කොහෙත්ම සුදුසු නැහැ මේ වයර් කෝඩ් පාවිච්චි කරන්න. විශේෂයෙන් ෆෝන් චාර්ජර් එකක් ගැහුවට ගැටලුවක් නැහැ. ඒත් මේක අර මම කලින් පෙන්නපු තහඩු කෑලි ටික හොඳට ටෙන්ෂන් එකේ තියෙන්න ඕනේ. තදට තියෙන්න ඕනේ. මේවා ඒ වුණාට මාස කිහිපයක් පාවිච්චි කරන මේවට සම්බන්ධ කරනකොට ඔයාලට අත්දැකීම් ඇති. මේවා නැවත මේ ප්ලග් ටොප් ගැලවිලා එනවා. තදට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේවා පාවිච්චි කරන ගෙදරක් තියෙනවා නම් අදම අයින් කරන්න. මොකද ගෙවල් ගිනි ගන්න උනත් පුළුවන්. ඒකයි කියන්නේ පාවිච්චි කරන්න එපා කියලා. ඔයාලට හොඳ වයර් කෝඩ් එකක් හදා ගන්න ඕන නම් මම ඒකටත් වීඩියෝස් දාලා තියෙනවා. ඔයාලා ප්ලග් බේස් අරගෙන සන් බොක්ස් අරගෙන අවශ්‍ය ප්‍රමාණයට වයර් කෝඩ් එක හදා ගන්න පුළුවන්. ඒකට ලබා ගන්න වයර් එක තමයි ඔයාලා සම්බන්ධ කරන්න ඕන වයර් එක තමයි 3 කෝ වයර් එක. ඇම්පියර් 15ක් විතර යවන්න පුළුවන් වයර් එකක් වලට හાર્ඩ්වෙයාර් එකෙන් ගන්න. ඒ වයර් එක ටිකක් මිල අධික වුණාට ජීවිත කාලෙම ඔයාලට මේ හදා ගන්න වයර් කෝඩ් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ වයර් කෝඩ් අවුරුද්දට 3-4ක් ගන්න වෙනවා කොහොමද මේක පිච්චෙනවනේ. ඉතින් ඒ සල් වලින් හොඳ වයර් කෝඩ් එකක් හදාගත්තට පස්සේ අවුරුදු 30ක් 40ක් වුණා පාවිච්චි කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒකයි කියන්නේ නිකන් බාල මේ සෙල්ලම් බඩු වගේ දේවල් වලට රැවටෙන්න එපා කියලා. මේකේ වෙලට ගාන අඩු හින්දා අරගෙන යනවා. ඒ වුණත් මතක නැහැ. දහස් ගණන් දීලා ගන්න විදුලි උපකරණ පුච්ච ගන්න මෙන්න මේ කොහක්වත් යන බාල වයර් කෝඩ් එකක් හින්දා. ඇයි මේ වගේ ඒවා පාවිච්චි කරන්නේ? මේවා විශේෂයෙන් LED TV වලට එහෙම ගහන්න යන්නත් එපා. මොකද ඉලෙක්ට්‍රොනික ඩිවයිස්. ඒවා නිතර විදුලිය සම්බන්ධ වෙන විසන්ධ වුණාට පස්සේ ඒවා ඒ සර්කිට්ස් පිච් වෙනවා. මෝටර වලටත් එහෙමයි.
මේ වතුර මෝටර්, ෆ්‍රිජ් ඒවා ගහන්නත් එපා. ගොඩාක් ගෙවල් වල මම දැකලා තිනු මේවා ගහලා තිනවා. එහෙම ගහන්න එපා. හරි. දැන් හිතනවා ඔයාලට කියපු දේ පැහැදිලි නැති කියලා මේවා තියෙන දෝෂ, මේවා තියෙන දුර්වලතා ඔයාලා දැන් දැක්කා කියලා හිතනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරන්න. තවත් යාළුවෝට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා. ඊළඟ වීඩියෝ එක හම්බෙන තුරු සීලුම දෙනාට සුබ දවසක්.